on the way. Under construction. ඒක ගැන හිතන්න එපා. ඒවා හැදේ විලුත් ඉදිරි කාලේදී හැදේ වෙනවා. ඒක ගැන හිතන්න එපා. මේ කවුද? මේ මෙහෙට එනවා මෙහෙට එනවා. යන්න ඕනේ නැති තරන්නේ නැහැ. රින්ගල හැමදෙනාම. මොකෝ ගාන්ට වැඩි උඹ. ඔය මටද දොඩන්නේ? උඹට නැතුව වෙන කාට දොඩන්නද බොල? මෙයි මටද කතා කරන්නේ? මොකෝ කරන්නේ? යකින්නේ පාන්නමුද? ඈ? ඔබ කන් ඇරවරයි නේ. කොහෙන්ද ආවේ උඹ? මොකද මටද දොඩන්නේ? නැතෝ ඉතින් මූට උඩරන්නේ. කොහෙන්ද බල ආවේ? ඒක නම් මන් දන්නේ නැහැ කොල්ලෝ වෙයි තෝ ඉරන් ගෑල්ල. තෝගෙන් කවුද දැන් ඉඩම් කෑල්ලක් ගෙනහුවේ? ඒ අහන දෙයට සවුන්ටද? එහෙනම් කොහෙන්ද උඹ ආවේ? ඒක තමා කොල්ලෝ කිව්වේ තෝ ඉරන් ගෑල්ල කියලා. ඔව් තෝ ඉඩම් කෑල්ල. තෝගෙන් මං ඇහුවේ මොකද්ද? කොහෙන්ද ආවේ කියාපිය බොල? ඉතින් බෝලේ ඒක තමා කිව්වේ තෝ ඉරන් ගෑල්ල තනිතලා භූමිය කන්ද උඩින් ගේ. තනිතලා බුව වෙන කොහෙද බං කඳ උඩින් ගියක් තියෙන්නේ? මන් දන්නේ නැහැ නෑ බෝලන් වතුර අත ළඟමයි ටැප් එක ඇරියාම. ඔව් ඉතින් ටැප් එකක් ඇරියොත් වතුර අත ළඟමයි. ටැප් එකේ වතුර එනවයි. මම දන්නේ එකක් නෑ පුතේ. එහෙනම් එළවලු තේරම තියනවා වගා කරගත්තොත්. ඔව් ඉතින් වගා කරගත්තොත් තියෙනවා තමයි. ඔබ කියන්න ඕනේ ඉතින් වගා කරොත් තියන්න. කොහෙන්ද මේ එන්නේ කියාපිය? මොකද? කොහෙන්ද එන්නේ කියාපිය? ඔය දන්නේ උදුරාසිය? මොකක්? උදුරාසි. උදුරාසි? ඒ උඹලා අර කියන්නේ මොකක්ද? උදුරාසි නෙවෙයි යකෝ මදුරාසි. අනේ ඒක බෝල. උඹට යකෝ උදුරාසි කියන්නේ මදුරාසි යකෝ. ඉතින් දැන් ඔය මක්කේ මොන කරන්නේ කියන්නේ? මොකද මේ උඹවනා කරනවා ආරේ තින්නවාරේ ටියුඹ මෙතන කෑ ගහ මොනවද මේ? මෙතන පොඩි ආඩපාලියක් යන්නේ කියලා අපි ඔබ ගෙන්නුවේ. මොන පඩයක්? පඩ නෑ එහෙම එකක් යන්නේ එහෙම යන්නේ. ඔයාගේ පිටිපස්සෙන් යන්නේ ඒක. මේ එතන මෙතන වෙන එකක් කරන්න ආවේ. ඒව පස්සෙන්ද යන්නේ? නෑ පස්සේනේ ඉස්සරහින් තමයි කරන්න හදන්නේ. ඥානකේ ඥානක් නෙවෙයි ඔය. ඒ බලා මම කියා බලාගෙන ඉන්නේ. නෑ ඥානක් කියලා බලේ අල්ලපුවත් නෙවෙයි. ඔය ඥානක් නෙවෙයි. අයයි නෙවෙයිද මේ? නෑ ඥානක් නෙවෙයි. අම්මේ අබාපු බලුවේ. එහෙනම් මොකද මත් බලන්නේ? ඔබ එහෙනම් හැඩකාරයෙක්. යකෙක් පුරාත් හරි හැඩකාරයා. මම මෙයාවට හරිලා ඉඳකාරයා. පොඩ්ඩක් බඩාවට හැඩකාරයා. එහෙනම් අපි පොඩි චූන් එකක් දාමුද? චූන් එකක් දාන්න. ඔය නම් මොකක්ද මේක මේ බෙවරයක් තියෙන්නේ. මට දෙනවද? නෑ දෙන්න නෙවෙයි ගෙනාවේ. අයනම් ඒ තාලයක් දෙන්න ගෙනාවේ. ඔයන තාලේ පුළුවන්. ආයිත් ඕන එකක් උඹට උඩරටට පහතරට මොනවද ඕන? එහෙනම් මම චූන් එකක් දෙන්න ගන්න පුළුවන්. චූන් එකක් දෙන්න. කැමතිද චූන් එකකට? එහෙනම් පොඩි මේක චූන් එකක් දෙනවා. එහෙම චූන් එකක් උඹට ඕන. ඇහැකිද? ඇහැකි. කනක් නෙවෙයි ඇහැකි. උඹට චූන් එකක් නේද ඕන? දානස්කා. ඒ චූන් එක දාමුනේ. චූන් එක දාමු. උඹට මොන වගේ එකක්ද ඕන? මම කියන එක ගහන්නකෝ. උඹට ඕන චූන් එකක් මම දෙන්නම්. මතකනේ අර දෙන්නෝනේ ආමිකාරයෙන් බංකරේ ඉඳන් ඉස්සිලා බලන්නේ දේවි උණ්ඩේනකම් උණ්ඩේ මචං උණ්ඩයක් දියන් අන්න ඉන්නවා ප්‍රභාකරන් ජංගියක් කතන් මොනවද? ජංගී කතා කියන්නේ? අය හොඳ නෑ. හේ උඹේ ශබ්දකෝෂය ඒව නෑ. එහෙමයි. යකෙක් වුණා තරමට හිටපන්. ඒ දෙ චූන් එක ගන්න ඕනේ කි. චූන් එක හරි. උඹේ චූන් එක ඔය වගේම තව එකක් තියලා දෙන්නද? තව එකක්ද? ඔව්. ගොඩක් කට්ටිය ඔහම දෙන්න ගිහිල්ලා ඩාමුණා ඩෝමුණා කියලා කිව්වා. තව එකක්ද? ඔබේ අතින් මල් කොටලා කුරුළු දෝඩුවක්. ඔබේ අතින් මල් කොටලා කුරුළු දෝඩුවක්. මතකද ඔබ මට දුන්නා පරණ ජංගියක්. මොනවද බං ඔය කියන්නේ? අය හොඳ නෑ. උඹේ ශබ්දකෝෂය ඔක නෑ. ඒක හරියන්නේ නෑ. පරණ ඒවා හරියන්නේ නෑ. හරි. උඹේ චූන් එකනේ. හොඳයි. එහෙනම් වෙන එකක් දාන්න. වෙන එකක්ද? උඹටත් තියෙන චූන් නම්ම පනේද? මුගේ ඇයි බඩ ඇවිල්ලා තියෙන්නේ? බියර් බොනවද?
මේ කොස්කාලා දාගත්තා මේ කොස්කාර. වෙන වෙනම සදාගෙන කොස්කාර. අර බල තා චූර්ණයක් දෝන. තායි ගන්නවා ආ චූර්ණයක් දාව වෙන. අන්නට ගියත් අනපත්තික ගඟේ ගියා. මොන්නට ගියත් මොනදිය ටික සිදී ගියා. අපඩවත පුරානේ. එහෙනම් ආයි ගමු චූර්ණ එක. දැන් මොකද වඩාමත පුරානේ ඒක. හරි අපි ආයි චූර්ණයක් දාමු. ආයි දාමු දෙන්න. ආයි දාමු ආයි ගමු. අන්නට ගියත් අනපත්තික ගඟේ ගියා. මොන්නට ගියත් මොනදිය ටික සිදී ගියා. නින්දට ගියත් නින්දට ගියා. තොමුදේ නැක්ක තන ඉඳනම වමනේ ගියා. මොකක්? ඇත්ත කියන්නේ බෑ. හරි මම කැත ඇති. ඉතින් යකෝ ඔබ යකින් නේද? මම යකින් බලා මම ගෙලේ ඔබ යකා ලස්සනයි යෝ ඉත. ඥානකේ නාමන මොකද ලස්සන. එහෙනම් අර කිව්වට. ඉතින් මොකද කරන්නේ? මට කියන්න බැරිුණානේ. මොකද පෙරේදා කියන්නේ මම නැන්දම්මලා ගෙදර. ඇයි ඒ නන්දම්මලා ගෙදර ගියේ? ඕන්න මම නැන්දම්මලා ගෙදර යද්දි නැන්දම්මා මේ තුරුජන් මට බොත් කවනවා. මොකක් නැන්දම්මා මේ සොළු ගියා මාවට බත් කවනවා. ඔව්. ඇයි? ඕන්න ඊට පස්සේ බෑ නෑ නැන්දම්මා. ඔව්. මෙන්න මාම නැන්දම්මාගේ අත කෑවා. එහෙනම් ඒ මොකද? ඕන්න ඊට පස්සේ නැන්දම්මා දිව්වා. මාමත් දිව්වා. ඔව් මාමත් දිව්වා. මම දිව්වේ. ඇයි ඔබ දිව්වේ? කලබලේ. කලබල. ඕන්න ඉතින් දුව හොම වටේ රවුම් කර හිටියා. ඔව් ඊට පස්සේ ඔන්න ගියා අපි නැන්දම්මා. ඔව්. බෑනෝ ගොඩක් කාලෙකින් ආපු එකේ ඈටපත් තික්කුත් කාලා. බටේව් කාලා. පෑටෝ ඉදිලා ඊට උදේට ඔන්න තැඹිලි වල්ලකුත් බාගෙන පාරයා කියලා. ඔව් තැඹිලි වල උපාන පාඩම. ඊට පස්සේ හැබැයි ආයි පොඩ අපරාධ කියන්නේ බෑ නැන්දම්මා ටොප් එකට කරගුවා. ඒ ටොප් එක සලකෝ කියන්නේ? ටොප් එකට කරගුවා කියන්නේ හොඳට කන්නක් දීලා. ඔව්. කාමරේකුත් දීලා. ඔව් එහෙනම් ඒකට ඇදක් දාලා මෙට්ටයක් දාලා පැදුරක් දාලා ඇද යටි ගෝණියක් දාලා පුදිය ගනි කිව්වා. උඹට බල්ලෙට්ට වගේ සලකලා තියෙන්නේ. ටොප් එකට දාලා පුදිය. බොප් එකට කොහෙද බල්ලෙට්ට වගේ සලකලා තියෙන්නේ. ඔන්න ඉතින් උදේ වුණා. උදේ වුණා. උදේ වෙලා නැන්දම්මා ගියාපි අන්න ඊයේ ඉඳපු දැවිලි ගාත් තියෙනවා. වල්ලක් බාගෙන බලන්න. වල්ල බාන්න ගියා ඊට පස්සේ. ඔව් ඔන්න දැන් ගහලාගෙන ගියා. ඔව්. නගින්න බෑනේ වලල්ල ගෙනල්ලා නැහැ. වලල්ල කියලා නෑ. ඊට පස්සේ ඊට අර නැන්දම්මලා ගෙදර ඉන්නේ. ඔව් අර අද දන්න මනවාල යකා කියලා දන්නව. ඊට පස්සේ අර මේ පද්දන්නේ ඕන. ඔව් පද්දන කවුද? නැන්දම්මගේ නෑනා. නැන්දම්මගේ නෑනා. ඔව් ඊට පස්සේ නැන්දම්මගේ නෑනා. අතේ දීප වලල්ල දුන්නාට මට ගහේ නගිය. ඊට පස්සේ ගහේ නිමිත වදලා අතට දුන්නා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ඉතින් මං ගහට නැංගා. ඔව් නැංගා. නැගලා වෙයිලා මගේ ආවාද නෑ එක වල්ලක් නෑ ගහේ. වල්ලක් නෑ ගහේ. ඊට පස්සේ ඔන්න බහගෙන එනවා වැඩේ උන්නේ නෑනේ. ඔව් මැදාරියට එති මෙන්නල වල්ලේ ලොකු. නගිත්තේ විච නැති වල්ලක් කොහෙන්ද? මැදට තිබුණේ බහිද්දි කොහෙද වල්ලක්? නේද? නගිත්තේ විච නැති වල්ල කොහෙන්ද මැදදියා? කලබලේනේ. කලබලේ. ඔන්න ඉතින් ඊට පස්සේ වල්ලකුත් බාලා. ඔව්. වහිනාලාදී වලල්ල පිළිම වැටුණා. වැටුණා. ඊට පස්සේ ඔන්න මොකද කරන්නේ? නැන්දම්මා කියාවි අන්න එහා ගෙදර තියෙනවා අලුත් ගෙන පිළිමක. ඒක ගෙනලා කාට දෙලා බෑමිය. ඔව් පිළිකවා කියලා බෑව කිව්වා. ඊට පස්සේ වහින්න බෑනේ. ඇයි බැරි? මං ගිහලා ඊමක් ගෙනලා කාට තියලා බැස්සා. ඊට පස්සේ බැස්සා. ඊට පස්සේ ඒ බැස්සේ කොහොමද? එහා පැත්තේ ගෙදර ගියා ඊමක් අත කාට තියලා බැස්සා. ඔව් ඊට පස්සේ බහින්න පුළුවන්. පුළුවන්. එහෙනම් උඹට තේරුන්නේ නැහැ නේ කතාව. එහෙනම් මට තේරුන්නේ නැහැ. තේරුන්නේ නැත්නම් අමතක වුණාද මන්ද ස්ක්‍රිප්ට් එක? ඔයාලට තේරෙන්නේ නැහැ මම ගෙල්ලේ මොන හරි කියනවා හොදට තේරෙන්නේ. යක්කෝ වරු කියන්නේ බැඳගෙන වැඩ දානවා වගේ තමයි යක්කෝ වරු කියන්නේ. ඔයාලට නෑ. ඔව්. වෙලාවත් යන්නේකේ. ඔව් එහෙනම් මුණ්ඩ තව චූන් නැද්ද? චූන් නෑ. උඹ දැන් මෙච්චරලා දීපු චූන් හොඳටම ඇති හැබැයි. ඕනේ. තාගත්තේ. උන්ට ඉතින් ජැකට් දෙනවා ඕන චූන් එක. අනේ මේ කෙල්ලෝ නෙමෙයි ඔබ වාඩුවේ ගහපන් ඔක් ගහනවා. හරි. උඹ නටපන්කො මං චූන් එක දෙන්න. ඔයාලා මොකද කරන්නේ? මේ රයිට් එක ගාව. රයිට් එක ගාව නිකන් සීදුව සකුරා බෑන්ඩ් එක ගන්නවා ඒ කතා කරේ උඹ. ඒ මොකක්ද? එන රයිට් එක අපි ඉලක සීදුවට යමු. ඒ වගේ සීන් නෑ දුන්නේ. මොන හකුරු කිව්වේ? හකුරු මොනවයි? නෑ හකුරු නෑ ඒ හරි අවුලක් නෑ. ඔය ගාව චූන් එක ගමු. තත්තාර පැටියා තාත්තේනා තාර පැටියා තත්තාර පැටියා තාත්තේනා පයින්න පැටියා තත්තාර
තාර පැටියා තතරිනා මොනර කැටියා තතත් තාර පැටියා තමුසේ හරිම සෙවල්ල කොටියා මොකද එයි උඹ මොකක් හරි මහිනයක් ගානව මට නේද රේල් බාරේ මං යනකොට රිලා මැච් එකක් රේල් බාරේ මං යනකොට රිලා මැච් එකක් එක රිලවේ එකට නමිල ඇරිය පඩ දෙකක් මොනවාද බෑ කියන්නේ මහා වලත්ත යකෙක් මේක නම් ඇයි ඔබට ආපෙලා ඉඳන් පඩේයි මොකක් හරි මගුලක් විතරයි තියෙන්නේ මේ නම් මොකද්ද කියාපි ඉස්සල්ලා නම මොකද්ද කියාපිය ඒක වැඩ නෑනේ එනේ ඒක ගානක් අයින් යහගන්න එහෙනම් මොකෝ කරන්නේ තව චූල්ලක් දානවයි ඕනේ දාවෝනේ තගියක් ඕනේ තගියක් ඕනේ හේතු වෙන තරම මම ගන්න මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගලට උඩ වාඩි වෙලා කප්ප කරන හැටි බලන්න මොනවාද බං කියන්නේ අයි හොදේ කවුරු කක්ක කරන්න හැටි බලන්නකෝ රත්නමලි ඒ තුනේ ගාවේ නැතයි රත්තරන් මලි ඩාවේ නෑ නේක එහෙනම් කවුද වේගෙන් ගාව උඹ මාර යකෙක් බං ආනන්ද හෝටලේ අපි දියා හිතලේ ආනන්ද හෝටලේ අපි දියා හිතලේ අපඩවද පුරානේ ගන්න ආනන්ද හෝටලෙන් කාලා වගේ ඇවිල්ලා තියෙනවා. ඒක උඹ කක්ක සීනුයි වමනේ සීනුයි ඔක්කොම කියන්නේ නේද? උඹ මාර යකෙක් බං. ඒක ආයි කියන්න බෑ. ආයි කියවෙන. 1 2 3 ආනන්ද හෝටලේ අපි දියා හිතලේ ආනන්ද හෝටලේ අපි දියා හිතලේ පිළිගන්නේ කාමරේ පුරිය දාගෙන කේතලේ ඒ වෙන ට්‍රැක් එක කරගම මුන්ට කිසි නෑ ලල් එක. ලල්ලේ යකෙන්න ඔබ කියන්නේ ඔබ කක්ක කතා කිව්වොත් එච්චරයි ඕනේ කියන්නේ. එහෙනම් තව එකක් අල්ලමු. තව එකක් අල්ලමුද? හීනියට අල්ලමුද? හොඳට අල්ලමුද? එහෙනම් කතාවක් කියන්නද? ඈ? ඔන්න දැන් මේ තඩුපාරියක් තියනවලු කියලා මට එන්න කිව්වා තාත්තේක වීඩියෝට මොකද්ද මේ දෙක අතරද මොකද්ද එකක් කිව්වා මේ ඒකෙන් සියොත්සර අන්න ඒක පුතේ අන්න ඕකට එන්න කිව්වා සලුපාලිය පත්තිරි සලුවෙන් සලු පාන් සලන්න කියලා ඔව් උඹ එහෙන ගාණක් ගන්න ඕනේ බං දැන් ලක්ෂ 5ක විතර ගන්න ඕනේ ඇඩ්වාන්ස් එකම බැරුව නැතුව ඉතින් කොහොමද එන්නේ ඥානක් අත්තා කියනවනේ ඔන්න ඉතින් ඊට පස්සේ ඒකට ආවා ඔව් එන්න දැන් පස්සේ කොට දැන් මම මෙයා කරගෙන එනවා ඈ මේ මෙහෙම පස්සේ ඔව් බස් එක හා ඊට පස්සේ වෙනක වැඩි මේ වෙනවා ඔව් ඒති මම පිටියේ මොනවද ඕවා දිනවා මේ මේවා දිනවා ඔව් හා මොකද කියලා කියන්නේ මේ වාහන උස්සන කොටක් ගහනව නේද ඒක නෑ මේ වදිනවා ඔව් වාහන උස්සන කොටක් ගහනව ඒක මේ කල කියනට හොඳයි කියන්න පොඩ තේරෙන්නේ නැහැ මොකද අහතු මේක ඔව් කියපා අයියා මොකද්ද පොන් දෙරුනේ ඔබ කොළඹට එන්න බස්රියකට ගොඩ වැදුනා හරි ලස්සන ලියක් මගේ පිටිපස්සෙන් උන්නා ඇගෙලම සැරතුරන් වැනි හංසයෝ දෙන්නා හත්කට වරක් මගේ පිට මැද්දට යන්නා අක්වලාගේ මම හිතුවේ මේ දවස්වල යකෙක්ටවත් බස් එක යන්න බැරි කාලයක්. ඔන්න ඉතින් ඕම කොළඹින් දැස්සා. ඔව් මට හිතා ගන්න පුළුවන් උඹ ගැන. ඉතින් මම හිතුවේ මේ ඔබ යකෙක්ටවත් පාරේ බහලා යන්න බැරි නිසා මිනිහෙක් ජගක් ගහලා කියලා. කොහෙද නැයි? නුවර. නුවරයි තංගෙන හොද ලස්සන තරුණී. බස් එකකින් ඇවිත් කොළඹට ගොඩ වැදුනේ. ඇස් දෙක බල්ලා දැක්කම මට කෙලහැලුනේ. බස් එක පිටින් උස්සයි යන්නට හිතුනේ. ඒ මොකෝ? මොකෝ තමයි ඔබ මාර යකෙක් බං. ඔබට කියන්නේ තුන්න දුන්නා මේ ගහන්නෙත් නැහැ. දුන්නා මේ ගහන්නෙත් නැහැ කියන්න දෙන්නෙත් නැහැ. නෑ බොම්බු යාතල එක හරි ගණන් හරි තව ආතලයක් දෙනවද? තන නන තොටේ කවුරුද නානා ගෑනු ළමයි හෙළුවෙන් නානා ඒක බලාගෙන අපේ මාමා සරණ
නැතුව හෙළුවෙන් දුවනා ඒ වැඩි හිටියන්න කමනි කරන්න හදන්නේ හරියට උඹ බාර යකෙන්නේ බා ඇත්තටම මේ කෙනෙක් ගාන කියන කමක් නැද්ද හරි කමන්නේ නැහැ මේ ඉක්මනට අපි මේක ඉක්මනට පිටින් ඉඳලා යවන්න ඕන මොකද කරන්නේ ඔව් කාලවල දියන්නේ ඔක්කොම බිම්බලා ගන්න ඔව් ඉක්මනට යවන්න ඕන මේ උඹගේ නාවේ විතර දවසම සීපද කියන නෙවෙයි වර මේ වර හඳ යමේ හිරු බැස යන වෙලාවේ නිගඩේ යත් තියන් සද කල්පනාවේ අපත මොනයි කතයි දිහා ඔව් දැන් අමතක වැඩි එහෙනම් උඹට අමතක වැඩි දැන් කොහොමද මේව කරගල මේව දෙන්නේ නැහැ නේ අරක දෙන්නේ නැහැ අරක දෙන්නේ මෙයාට හඳ යමේ හිරු බැස යන වෙලාවේ නිකඩ යත් තියන් සද කල්පනාවේ ඉන විටදී තනියම හුදකලාවේ ඉන්නද ගෙදර කවුරුත් නැති වෙලාවේ මාර යකේ පේනවනේ කවුද කුකුලා කියලා යකෝ කුකුල් බිල්ලා මෝඩ දෙන්න ඕනේ නැහැ මූණේ කුකුලා ආවේ මොනවද කර යන්නත් එපා එහෙනම් මේ කල් වේලා ගිහිල්ලා තියෙන්නේ අපි මොකද කරන්නේ එහෙනම් අවසාන එකක් කියලා අපි මේ පත්තිනි සල්ුවෙන් ආශිර්වාද කරලා ගියා එහෙනම් මේ පත්තිනි සල්ුවේ මේ ආශිර්වාදයෙන් මේ ෆැකල්ටිය ඊට වඩා හොඳට හැදිලා ලස්සන ෆැකල්ටියක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා හොඳ නටමක් නටමු වෙනවා පිරිබරයාමේ කවුලන් වැල කනවා අම්මා පැන කොසට අවුලනවා කොළඹ බාප්පා පිළිකන්නෙන් එනවා නිදියන් පුතුනේ බාප්පා ගෙට එනවා එහෙනම් ආශිර්වාද පත්‍රය සල්ලා අපි අයන්න. එහෙනම් එම කරලා මේ ෆැකල්ටි මේ තියෙන තත්ත්වේ දෙවනි අධිවිද්‍යාව ක්‍රියාත්මක වෙලා හොඳ ෆැකල්ටියක් ලස්සන ෆැකල්ටියක් අනිත් ෆැකල්ටි වගේම මේ ෆැකල්ටියත් හැදිලා ලස්සන ෆැකල්ටියක් අපිට හැමදාම ආසාවෙන් ඉන්න පුළුවන් ෆැකල්ටියක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා මේ සතුපාලිය අවසන් කරවෙනවා. තිරස සවන් යුග මුව තුර බෙල්ලේ එල්ල ගෙවුර දෙසනත කඩ උකුලද දන කෙන්න වලල්ලේ දොස හැර ඵලයන් සතුලේ සියල්ලේ දෙන්නඩේ නානාඩන දෙන්නඩෙන්නඩෙනෝ මෙන්න බෝලේ අපේ ගමට යක්කු වෙනෝ දෙන්නඩේ නානාඩන දෙන්නඩෙන්නඩෙනෝ අරෝරා එන්න බෝලේ අපේ ගමට යක්කු වෙනෝ දෙන්නඩේ නානාඩන දෙන්නඩෙන්නඩෙනෝ මෙන්න බෝලේ අපේ ගමට යක්කු වෙනෝ හොඳයි මේ දෙන්නට තවත් ලස්සන අතුරුසනාදයක් ලබා දෙන්න හැමෝම සාදෙට හරි කාල වේලාව ගොඩක් වේගෙන් ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ඊළඟ සින්දුවට යමු ඊළඟ සින්දුව චන්දන ලියනවච්චි ගායනා කරපු හරිය පූර්ව ගීතයක් ප්‍රේමය ලොව හැමතැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙක් නැති අපි අහලා බලමු Tarushi. Ade.